නිවුස් වලට එහෙම කියන දවසට මට මතකයි මෙන්න මේ නැව දැන් මේ මාර්ගය ඔස්සේ උතුරු කොරියාව පැත්තට යනවා මේ කියලා කියනවා. අරුන්ට ගානක් නැහැ. උතුරු කොරියාව ජනාධිපති. ප්‍රගෙන ගහපන්කෝ. ගහපන්. ගැහුවොත් ගහනවා. න්‍යෂ්ටිකාය තුලින් ගහන්නේ. දැන් න්‍යෂ්ටිකාය තුලින් ගහනවා කියන එකේ බරපතලකම දැන් ඔයාලා හිතා අවුලක් නැහැ. එහෙනේ ගහගන්න කියලා. න්‍යෂ්ටිකාය තුලින් ගැහුවොත් සම්පූර්ණ ඒක ඔය අයින්ස්ටයින් නේ මේ කාලේ අයින්ස්ටයින් වෙන්න මට මතක නැහැ. අයින්ස්ටයින් කියලා තිබ්බ මේ තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වුණොත් දැන් ලෝක යුද්ධ දෙකක් ඉවරනේ. තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වුණොත් එහෙම තුන්වෙනි ලෝක යුද්ධය අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ තුන්වෙනි ලෝක යුද්ධයෙන් පස්සේ හතරවෙනි ලෝක යුද්ධෙන්නේ. ඒ හතරවෙනි ලෝක යුද්ධ කියන එක ඇති වෙන්නේ ආයේ දුනුයි තල වලින් කියලා. කියන එකේ තේරුම මොකද්ද? තුන්වෙනි ලෝක යුද්ධයක් ආවොත් එතනින් පස්සේ ලෝකෙ සම්පූර්ණයෙන් ආය අර ගල්ලු කියනම යනවා. හරිද? ගිහිල්ලා ආය හතරවෙනි ලෝක යුද්ධය ආය දුනුයි තල අරගෙන පොරව එහෙම අරන් ගිහලා අඩෝ කියලා ගහ පොරන්න තමයි තියෙන්නේ. එහෙම ඒ කියන්නේ අර එයා කිව්ව කතාවේ බරපතලකම. දැන් මේ වෙද්දී ඔය රටවල් වල තියෙන න්‍යෂ්ටික ආයුධ හදිස්සි හරි පිපුරුනොත් එහෙම සම්පූර්ණ පෘථිවියම දෙතුන් පාරක් විනාශ වෙන්න පුළුවන්. ඒ තරම් බල සම්පන්න න්‍යෂ්ටික ආයුධ තියෙනවා. ඉතින් උතුරු කොරියාව ගාවත් ඒවා තියෙනවා. ඒක නිසා රටවල් වලින් අර ඇමරිකාවේ වුණත් මොනවා හරි කිව්වම මුන් කියනවා ආවොත් ගහනවා කියලා. එන්න අවුලක් නෑ මරාගෙන මැරෙනවා එච්චරයි. මුත් මැරෙනවා අර එනේ මැරෙනවා ලෝකෙත් විනාශ කරනවා ඔක්කොම කේස්. ඒක නිසා සාමාන්‍යයෙන් දැන් ඒ න්‍යෂ්ටික ආයුධ සම්බන්ධව තියෙන නීති රීති ගත්තොත් එහෙම ඒවා හිනා අර ප්‍රබල නීති හදලා තියෙන්නේ මෙන්න මේවා මෙහෙම වෙන්න ඕනි කියලා. ඒතර න්‍යෂ්ටික පෙරවරු එහෙම තියෙනවා සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් එක එක රටවල් වලින් ඒගොල්ලෝ යුද්ධ ශක්තිය පෙන්වන්න. රුසියාවෙන් එහෙම සාමාන්‍යයෙන් තියෙනවා. දැන් රුසියාව ගත්තොත් ඉන්ඩිපෙන්ඩන්ට්. දැන් රුසියාව යුක්‍රේනත් එක්ක ගහ ගන්නවා මේ දවස්වල. අනෙක් රටවල් ගොඩක් ඒවා යුක්‍රේන සපෝට් කරලා රුසියාව තනියෙන් ඉන්නේ. අවුලක් නැහැ ගැහුවොත් ගහනවා. හරිද? එන්න බා කුඩු වෙන්න ගහනවා. එච්චර. එහෙම ලයින් එකකින් ඉන්නේ. රුසියාවට සම්පූර්ණයෙන් ගහලා ඉවර කරන්න පුළුවන්. උන්ට එහෙම ගහනවා. ඔය තමයි ඔය යුද්ධය යනකොට එහෙම යුද්ධයක් ගියොත් එහෙම රටවල් ලෝකෙ ඔක්කොටම බලපානවා. එච්චරයි. ඒක සාමාන්‍ය පුළුවන් තරම් මිනිස්සු කරන්නේ යුද්ධයක් ඇති නොවෙන්න වැඩ කරන එක. ඒ ට්‍රම්ප් එමතර මේ ඊපෙරේද මේකද කිව්ව ජනාධිපතිතුමාට පස්සේ කිව්වේ මේක යුද්ධ නැති වෙන්න ඕනේ. යුද්ධයක් කියන්නේ හැමෝටම කරදරයක්. ඒක නතර වෙන්න ඕනේ. ඒතකොට න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරනවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියා න්‍යෂ්ටික බෝම්බයක් උපරද්දී න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ එතන. ඒවා දැන් මෙතනින් තව හොයාගෙන දෙවාලට මම අර කියලා නැතුවද මම දැන් ටෙස්ලා හොයාගත්තු කරලා තිබ්බා වායුගෝලයේ තියෙන අර උඩ තියෙන අයන සම්පූර්ණයෙන් වායුගෝලය වෙනස් කරන්න පුළුවන් සංයුතිය වෙනස් කරන්න පුළුවන් උපකරණයක් ටෙස්ලා හැම දවස්වල හදලා තිබ්බා. ඒක ටෙස්ලා මරුණත් එක්ක මේ උපකරණ මොකද වෙන්නේ කියලා හොයාගන්න බැරි වුණා. මේ වගේ අර තව හොයාගත්ත නැති ලෝකෙට එලිවිච්ච නැති දේවල් උතරන් තියෙනවා. දැන් මේ ඊයේ පෙරේදා මම දැක්කා එලන් මස්ක් කියලා තිබ්බා මේ අංගහරුට එල්ල කරන මොකද්ද? න්‍යෂ්ටික ප්‍රහාරයක්. එහෙනම් දැන් අපිට දැන් අපි සාමාන්‍යයෙන් හිතන දේවලුයි උන් හිතන දේවලුයි බලහන්කෝ. අපි සාමාන්‍ය මොන වගේ දේවල්ද පොඩි දේවල් සාමාන්‍ය නේ. මේ වගේ දේවල් හිතන්න ඔයාලා එහෙම හිතන දේවල් එහෙම සාමාන්‍ය මොන වගේ දේවල්. දැන් අරු හිතන්නේ නැහැ. ලෝකෙින් ලොකුම සල්ලිකාරයන් මස් කියන්නේ. පොර හිතන දේ මොකද්ද? අංගහරුගේ ජීවත් වෙන්න බැරි අංගහරුගේ වායුගෝලය සහ ඒ තියෙන සංඝටක මිනිස්සුන්ට ගැලපෙන්නේ නැති හින්දා. එහෙනම් කරන්න ඕනේ මොකද්ද? සංයුතිය වෙනස් කරන්න ඕනේ. සංයුතිය වෙනස් කරන්න මොකද්ද කරන්න ඕනේ? න්‍යෂ්ටික ආයුධ ප්‍රහාරයක් අංගහරුට එල්ල කරන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණ න්‍යෂ්ටික ආයුධ ප්‍රහාරයක් එල්ල කරලා කොහොම හරි කරලා සංයුතිය වෙනස් කරගත්තොත් අංගහරුගේ කෙලින්ම මොකද වෙන්නේ? මේ ජීවය හදා ගන්න පුළුවන්. දැන් පාඩමත් එක කතාවක් නෑ වෙන කයියක් ගන්න නෙමෙයි ඈ. න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරලා සංයුතිය වෙනස් කරලා මේවා කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි 14 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා. දැන් පෘථිවියේ සාමාන්‍ය ප්‍රශස්ත උෂ්ණත්වයක් කියලා එකක් තියෙනවනේ. සාමාන්‍ය සෙල්සියස් 20ට පල්ලෙහාන් උෂ්ණත්වයක් කියන් තියෙනවනේ. මේ උෂ්ණත්වයේ මිනිස්සුන්ට හිත කර වෙන්නේ. මේ උෂ්ණත්වයේ මිනිස්සුන්ට හිත කර වෙන්න හේතුව මොකද්ද? මේ උෂ්ණත්වයේ පෘථිවියේ තියෙන්න හේතුව මොකද්ද? ඇයි මේ සාමාන්‍ය උෂ්ණත්වයේ පෘථිවියේ තියෙන්න හේතුව? සූර්යයාගේ නම් තුන්වෙනි ග්‍රහලෝකේ නෙවෙයි. නේ? සූර්යයාගේ නම් තුන්වෙනි ග්‍රහලෝකේ නෙවෙයි. ඒතර මේ උෂ්ණත්වයේ තියෙන්න හේතුව මොකද්ද? මේකේ තියෙන මොකක් නිසාද? දන්නේ නැත්ද? ඒවා නිකන් O level වලටවත් නිකන් අර එහෙම මොනවත් ඉන්ට්‍රස්ට් එකක් නැද්ද එහෙම? ඇයි ඒ හේතුව? ඕසෝන් නෙමෙයි. ඕසෝනුත් එක හේතුවක්. නමුත් මේ උෂ්ණත්වයේ තියෙන හේතුව මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් ටික. පැහැදිලිනේ? වායුගෝලයේ තියෙන මොනවද ටිකද? කාබන් ඩයොක්සයිඩ් ටික.